අද අපි ඔබව රැගෙන යන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරේ මස්කෙලිය ප්‍රදේශයේ සැඟවුණු අපූර්ව ඉසව්වකට. මේ තමයි මස්කෙලිය ෆෙයාලෝන් වතුයායේ පිහිටා ඇති සුන්දර ෆෙයාලෝන් දිය ඇල්ල. දේවතු මෙදින් යන මේ ගමන හරිම නිස්කලංක වගේම විඩාව නිවන අත්දැකීමක්. මේ ඇල්ලේ තියෙන සුවිශේෂීත්වය තමයි මෙහි ඉහළ පිහිටීම. මීටර් 50ක පමණ දිගු ගල්තලාවක් දිගේ ජලය ගලාගෙන ඇවිත් තමයි අවසානයේ දිය ඇල්ලක් ලෙස පහළට ඇද හැලෙන්නේ. මෙහි ඇති ගල්තලාව නිසා ඔබට දිය ඇල්ල පාමුලටම ඉතා ආරක්ෂිතව සමීප වෙන්න අවස්ථාව ලැබෙනවා. මෑත කාලයේ සංචාරකයන් අතර මස්කෙලිය ප්‍රදේශයේ අප්කොට් කියන නම ඉතාමත් ජනප්‍රියයි. බොහෝ දෙනෙක් මේ ස්ථානය හඳුන්වන්නේ කාර්යබහුල ලෝකයෙන් මිදිලා ඉතාමත් නිදහසේ ඉන්න පුළුවන් පාරාදීසයක් විදිහටයි. ශ්‍රීපාද රක්ෂිතේ සීතල දිය දහරාවන්ගෙන් පෝෂණය වන මස්කෙලිය ඔය මධ්‍යයේ තමයි මේ දිය ඇල්ල පිහිටා තිබෙන්නේ. මීටර් 4ක් හෝ 5ක් පමණ වුණත් මෙහි ඇති ගල්තලාවන් මතින් වතුර ගලා යන රටාව හරිම චමත්කාර ජනකයි. මෙය ශ්‍රීපාද අඩවියේ සිසිලස රැගෙන එන සොබාදහමේ දායාදයක්. මේ දියඇල්ලේ විශේෂත්වය වෙන්නේ එය කෙලින්ම පහළ ඇති ස්වභාවික ගල්තලාව මතට කඩා හැලීමයි. සාමාන්‍ය දිනවලට ඉතාම නිස්කලංකව ගලා හැලෙන මේ දියදහරාව වැසි දිනවලදී නම් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් ගන්නවා. ඔබ කැම්පින් වලට කැමති කෙනෙක් නම් ෆෙයාලෝන් ඇල්ල කියන්නේ කදිම තැනක්. ඇල්ල අසලම තියෙන දළුමඩුව කඳවුරු බදින්න අයට ලොකු පහසුවක් වෙනවා. ඒ වගේම මේ අවට පෞද්ගලික නිවාඩ නිකේතනයකුත් පිහිටා තිබෙනවා. ඒ නිසා ඔබට ආරක්ෂිතව මේ සුන්දරත්වය අත්විඳින්න පුළුවන්. වර්ෂාවත් සමග ශ්‍රීපාද රක්ෂිතයෙන් ගලා එන අති විශාල ජලකඳක් මේ ගල් තලාව මතට පතිත වෙන්නේ ඉතාම චමත්කාර ජනක දසුනක් මවමින්. වැසි දිනවලදී මෙහි ඇති රෞද්‍ර සුන්දරත්වය නරමන්නන්ව මවිතයට පත් කරනවා. ගල් තලාව මත හැපී විසිවෙන දියබින්දු මුළු ප්‍රදේශයම මීදුමකින් වැසී ගියා වැනි අපූරු දසුනක් මවනවා. වැඩි පිරිසක් ගැවසෙන්නේ නැති නිසාම ෆෙයාලෝන් දිය ඇල්ල හුදකලා ස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. බොහෝ දෙනෙක් මේ හඳුන්වන්නේ සැඟවුණු මැණිකක් ලෙසයි. නාගරික කලබලයෙන් මිදී නිදහසේ කාලය ගත කරන්න කැමති කෙනෙකුට මේ වගේ තැනක් තවත් නැති තරම්. ගල් තලාව මතට වී ගලා යන දිය දහරේ හඬට සවන් දීම මනසට විශාල සහනයක්.
මස්කෙලියට එන ඔබ අනිවාර්යෙන්ම නැරඹිය යුතු තැනක් තමයි මේ ෆ්‍යාලෝන් ඇල්ල. හැබැයි මතක තබා ගන්න මේ හැම දෙයක්ම ලස්සන වෙන්නේ අපි මේවා ආරක්ෂා කළොත් විතරයි. ඒ නිසා ඔබ රැගෙන යන කිසිම දෙයක් මෙහි දමා එන්න එපා. අද අපේ වීඩියෝව නැරඹූ ඔබ සෑමට ස්තුතියි. නැවතත් මේ වගේම ලස්සන වීඩියෝවකින් හමු වෙමු.